මහ වැස්සක් ඇදහැලෙන්න ඔන්න මෙන්න තිබ්බේ. අහස කළු වෙලා අකුණු විදුලි කෙටුවා. ඒ වෙලාවේ මං කිසිම දවසක දැකලා නැති අමුතු මිනිස්සෙක් හිටි හැටියෙම මගේ ළඟට ආවා. ඇවිල්ලා මට කිව්වා වැස්සට තෙමෙන්න නම් එපා. ඒක හුඟක් භයානකයි කියලා. මං පුදුමයෙන් ඔහු දෙස බැලුවා. ඒත් එක්කම එක වැහි බින්දුවක් මගේ අතට වැටුණා. අත හරියට ඇසිඩ් වැටුණා වගේ පිච්චෙන පටන් ගත්තා. මට තේරුණා මේ මිනිස්සයා කියුවේ බොරුවක් නන් නෙවෙයි කියලා. මේ නම් සාමාන්‍ය වැස්සක් නෙවෙයි. හිටි හැටියෙම මුළු නගරයම අවුල් ජාලයක් වෙන්න පටන් ගත්තා. මිනිස්සු කෑකෝ ගසමින් එහෙ මෙහෙ දුවන්න පටන් ගත්තා. මේ දරුණු වැස්සට අහුවෙච්ච මිනිස්සු පිලිසුන් තුවාල දරා ගන්න බැරුව මහා හයියෙන් කෑ ගැහුවා බේරගන්න කියලා. ඒ අතරේ සමහර මිනිස්සු මගේ ඇස් දෙක ඉස්සරහම තාර වගේ පොළවට දිය වෙලා ගියා. මේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව මාව බයින් ගල් ගැහුණා. අසින් එකපාරටම වැටුණු මේ අමුතු නිල් පාට වැස්ස තාර තාර බුබ්බුලු දමමින් අයිස් කැට වගේ දිය කරන්න පටන් ගත්තා. මගේ සපත්තු දෙකේ තාරවලට ඇල්ලුණා. මම අස්සරණ වුණා. මම මහ හයියෙන් කෑ ගැහුවා. මාව බේරගන්න කියලා. මං කොච්චර උත්සාහ කරත් මගේ කකුල් දෙකේ තාරවලින් ගලව ගන්න මට නොහැකි වුණා. ඒ ASCII වැහි බින්දු වැටිලා මගේ ඇඟ පිලිසෙන්න පටන් ගත්තා. මට දැනුණා මගේ ඇඳුම් උණු වෙලා ඇඟට ඇලෙනවා කියලා. මහ වැස්සසින් මම දැක්කා අර අමුතු මිනිස්සයා හෙමින් මන් දිහාවට ඇවිදගෙන ආවා. කබාය අස්සෙන් දිලිසෙන සුදු පාට කුඩයක් අරගෙන ඒක ඉහළ ගත්තා. ඒ කුඩයෙන් අමුතුන් ආලෝකයක් විහිදුණා. ඒ නිසා දිය වුණු තාර නැවත ගල් ගැහෙන්න පටන් ගත්තා. ඔහු මා ළඟට ඇවිල්ලා මගේ අතින් ඇදලා අරගෙන මාව ළඟ තිබුණු පරණ ගොඩනැගිල්ලකට ගියා. ඒකල මට රහසින් මෙහෙම කිව්වා අපිට වැඩි වෙලාවක් නැහැ. ඕන් එන්න කලින් අපි මෙතනින් යන්න ඕනේ. මේ තමයි අමතක වීමේ වැස්ස කියලා. ඒකට තෙමුණ කෙනෙක් තමන් කවුද කියලා අමතක් වෙනවා. ඒ වගේ මෙයාලා පොළවට දිය වෙලා යනවා. අන්තිමේදී අඳුරු සෙවණැලි බවට පත් වෙනවා. ඉතින් ඔහු මට කිව්වා මම මෙහෙට ආවේ නිකම්ම නෙවෙයි. ඔයා ළඟ අර තියෙන පරණ යතුරු නිසා. ඒ නිසාමයි මං ඔයාව බේරගත්තෙත්. ඔහු පැවසුවා. මම පුදුමෙන් ඔහු දෙස බැලුවා. ඔහු කොහොමද මගේ සාක්කුවේ තියෙන යතුරු ගැන දැනගත්තේ කියලා. ඒක මට හම්බ වුණේ අද උදේ අපේ ගෙදර බිම් මහලේ තියෙන ගබඩා කාමරේ තිබිලා. වෙනස් යතුරක් නිසා මං ඒක අරගෙන මගේ සාක්කුවේ දාගත්තා. ඉතින් තාමත් පරිස්සමට ඒක මගේ සාක්කුවේ තිබුණා. මේ ගොඩනැගිල්ලේ එක කෙළවරක තිබුණා රහස් දොරටුවක්. ඉතින් අමුත්තා මාවේ දොරටුව ළඟට එක්කගෙන ගියා. මගේ ළඟ තිබුණ යතුරෙන් ඒ දොරටුව අරින්න පුළුවන්. ඉතින් අපි ඒ දොර විවෘත කළා. නිල් පාට ආලෝකයක් එක්ක පහළට බෑවුමුණු පඩිපෙළක් අපි ඉදිරියේ දිස්සුණා. අපි හෙමින් පඩිපෙළ බැහැලා ගියා. අවසානයේදී දිග ශාලාවක් කෙළවර නිල් පාට ආලෝකයක් විහිදුවමින් තිබුණා. අපේ ශාලාව කෙළවරටම ඇවිදගෙන ගියා. එතනදී මම දැක්කේ හීනකින්වත් හිතපු නැති දෙයක්. මීට අවුරුදු 5කට පෙර මිය ගියා කියලා හිතුව මගේ තාත්තා ඒ ශාලාවේ කොනකට වෙලා මහා යන්ත්‍රයක් ඉස්සරහට වෙලා හරිම කලබලෙන් මොනවද කරමින් හිටියා. මම පුදුමෙන් තාත්තට කතා කරා. තාත්තා ඔයා තාම ජීවතුන් අතරද? අපි හිතුවා මැරුණා කියලානේ. මට නම් මේක හිතා ගන්නවත් බෑ. ඔයා මොකද මෙතන කරන්නේ? තාත්තා පුදුමෙන් මන් දිහා හැල්ල බැලුවා. මගේ පුතා මං කවදාවත් හිතුවේ නෑ ඔයාව මෙතනදී මට දකින්න ලැබෙයි කියලා. එහෙම කියලා තාත්තා මාව ආදරෙන් වැළඳගත්තා. අවුරුදු 5ක් තිස්සේ මේ යන්ත්‍රය ආරක්ෂා කරමින් නගරවැසියන් මේ නපුරු ඇස්සෙන් බේරගන්න තාත්තා කරපු කැපකිරීම මට විස්තර කරලා කිව්වා. එයාට තවදුරටත් මේ යන්ත්‍රය පාලනය කරන්න බැහැ කියලාත් කිව්වා. මේ අතරතුරේ මහලු මුරකරුවා එතෙන්ට පැමිණියා. ඕන් එනවා අඳුරු සෙවණැලි මාලිගාවට ඇතුළු වෙලා. ඔහු මුර ගැහුවා. කවුද අඳුරු බලවේග කියන්නේ? මම මුරකරුවාගෙන් විමසුවා. ඒ තමයි මේ දරුණු වැස්සට අහු වෙලා මිය ගියපු මිනිස්සුන්ගේ ආත්ම. එයාලා අඳුරේ බලයට යටත් වෙලා. මුරකරුවා පැවසුවා. ඒ සමගම බිත්ති අතරින් සහ අඳුරු මුළු වලින් කළු පැහැති අద్භූත සෙවණැලි මතුවුණා. අඳුරු සෙවණැලි අපිව වට කරගත්තා. මේ අතරේ යන්ත්‍රය කලින්ටත් වඩා වේගෙන් ශබ්ද නගමින් ක්‍රියා කරන්න පටන් ගත්තා. යන්ත්‍රයේ පාලනය ගිලිහිලා ගිහින් තිබුණා. තාත්තාගේ ශරීර ශක්තිය පවා මේ යන්ත්‍රයට ඇදගැනීමින් තිබුණා. තාත්තාගේ ප්‍රාණය මේ වෙනුවෙන් වැය වෙමින් තිබුණා. ඉතින් වහාම මහත් මුරකරුවත් ක්‍රියාත්මක වුණා. මුරකරුවා ඔහුගේ සුදු පාට කුඩයෙන්
දුරු සෙවණැලි සමග සටන් කරන්න පටන් ගත්තා. මාත් මගේ හැකේ උපරිමයෙන් යතුරු ඉහළට ඔසවද්දී අඳුරු සෙවණැලි බය වෙලා පලා යන්න පටන් ගත්තා. ඒ කියන්නේ උන් මේ යතුරට බයයි. ඉතින් මේ අඳුරු සෙවණැලි වලට උවමනා වෙලා තිබුණේ කොහොම හරි මේ යන්ත්‍රය විනාශ කරලා දාන්න. යන්ත්‍රය විනාශ වුණොත් මගේ තාත්තගේ ජීවිතයත් විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මේ නගරයේ ඉන්න සියලුම නගරවැසියන්ගේ ජීවිතවලට පවා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මම තීරණය කළා කොහොම හරි මේ අඳුරු සෙවණැලි එක්ක සටන් කරන්න. හිටි හැටියෙම මට මතක් වුණා මේ හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ බලයක් තියෙන මගේ යතුරට සහ අර සුදු පාට කුඩේට කියලා. මම දැක්කා ඒ සුදු පාට කුඩේ මිටේ තියෙනවා මගේ යතුරට ගැලපෙන විදිහම යතුරු කටක්. හිටි හැටියෙම මම ෂණිකව ක්‍රියාත්මක වුණා. අමුත්තා තීරුම් ගත්තා. මම කරන්න යන දේ. ඔහු මට අනතුරුෙන් ගෙවුවා. ඔය වැඩේ නම් කරන්න එපා. ඒකෙන් ඔයාගේ ජීවිතේ සදාකාලිකව යටගිය මතකයන් අමතක් වෙලා යාවි. ඔයාට ඔයා කවුද කියන එක පවා අමතක් වෙලා යාවි. ඒක නිසා පරිස්සමින්. නමුත් මං දැඩි තීරණයක් ගත්තා. මට මගේ මතකයන් වලට වඩා මගේ පියාගේ ජීවිතයත් අනිත් හැම දෙයක්මත් වටිනවා. ඒක නිසා මම මගේ මතකයන් ඒ වෙනුවෙන් කැපකිරීමට තීරණය කළා. ඉක්මනින් ක්‍රියාත්මක වුණු මම සුදු පාට කුඩේ මිටට මගේ යතුරු සම්බන්ධ කළා. ඒ මොහොතේ මුළු ශාලාව පුරාම අතිශය දීප්තිමත් සුදු පැහැති ආලෝක ධාරාවක් විහිදුණා. එම ආලෝකයේ හමුවේ අඳුරු සෙවණැලි ක්ෂණික විනාශ වී ගියා. එළියේ ඇදහැළුණු මහා වර්ෂාව වහාම නතර වුණා. ඉතින් තමන්ගේ රාජකාරිය අවසන් කරපු මුරකරුවා තරු කුඩුමෙන් වාතයට මුසුවේ අද්භූත ලෙස නොපෙනී යන්නට වුණා. ඒ අතරතුරේ ඔහු මට මෙහෙම පැවසුවා. අලුත් ලෝකයක් එක්ක අලුත් මතකයන් ගොඩනගා ගන්න යාළුවා. එහෙම කියලා ඔහු නොපෙනී ගියා. දැඩි ආලෝකයෙන් මිදී පියවසිහියට ආපු මම බලද්දි මගේ ළඟින් මගේ තාත්තා හිටගෙන හිටියා. ඒත් මම දන්නේ නෑ ඌ කවුද කියලාවත්. හිස් බැල්මකින් මම වටපිට බලද්දී අඳුරු ගොඩනැගිල්ලේ දොරවල් විවෘත වුණා. එතෙක් වෙලා තිබුණු බියකරු අඳුර පරදා උණුසුම් හිරු එළිය ශාලාව තුළට ගලාගෙන ආවා. ඒ නව බලාපොරොත්තු පිරුණු අලුත් දවසක ආරම්භයක්. තාත්තත් මාත් ඒ දීප්තිමත් හිරු එළිය දෙසට පිය නැංගා. අපි දෙදෙනා පිටිපසින් නිහඬ වූ යන්ත්‍රයත් බිම වැටී තිබුණු රන්වන් යතුරත් පමණක් ඉතිරි වුණා. මගේ පරණ මතකයන් මට අහිමි වෙලා ගියත් මේ පායපු අලුත් ඉරත් එක්ක මට අලුත් මතකයන් ලියන හිස් පිටුවක් වගේ ලස්සන අනාගතයක් ලැබිලා තියෙනවා. ඒක අතීතයට වඩා සුන්දර අලුත් බලාපොරොත්තු පිරුණු අලුත් ජීවිතයක ආරම්භයක්. මම තාත්තගෙන් ඇහුවා මේ වැස්ස නිර්මාණය කරේ කවුද කියලා. ඉතින් තාත්තා මට කිව්වේ ඒක මට සුදුසුම කාලෙදි දැනගන්න ලැබෙයි කියලා. ඉතින් ඒ රහස දන්නේ තාත්තම විතරයි. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන කතාවකින් මුණ ගැහෙමු. එතකල් මාව subscribe කරලා තියාගන්න.